අද වීඩියෝ ගෙනාවේ 2025 රිලීස් වුණ 2025 ප්ලේ කරන්න හිතෙන ගේම් පහක් ගැන. ඉතින් මුලින්ම කියන වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම ඉවරනකම් බලන්න. channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඒත් එකම තියෙන bell icon එකත් all දාලාම තියාගන්න. ඉතින් වීඩියෝ එක බලලා ඔයාලා මොකක් හරි දෙයක් දැනගත්තා නම් වීඩියෝ එක like එකක් දාලා පහලින් comment එකකුත් දාගෙනම යන්න. ඉතින් එහෙනම් අපි ගොඩක් කතා නැතුව වීඩියෝ එකටම ගිහින් බලමු අද ගෙන ආපු මේ ගේම් පහ මොනවද කියලා. ඉතින් වීඩියෝ එකේ පස්වෙනි ගේම් එක තමයි Real Car Driving Night City කියන්නේ. මේ ගේම් එක ගත්තාම සිංගල් ප්ලේයර් කෙනෙක්ට ප්ලේ කරන්න පුළුවන් ඕෆ්ලයින් ගේම් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ 4.3ක රේට් එකක් තියෙනවා. ඉතින් මම ගේම් එකේ about එකට ගිහින් පෙන්නන්නම්. ඉතින් මේ විදිහට ගේම් එකේ about එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පොඩි about එකක් තියෙනවා. ඉතින් මම ඒ ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙතනින් පේනවා ගේම් එකේ info එක. ඉතින් මේ ගේම් එක මිලියන එකට වඩා download කරලා තියෙනවා. ඉතින් ඒ වගේම download size එක බලා ගන්න පුළුවන් MB 126ක වගේ පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. මේ ගේම් එක play කරනවා නම් Android 6.0 හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩි version එකක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති Shuri Studio කියන එකකින් තමයි මෙන්න මේ ගේම් එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම 2025 පෙබරවාරි 20 තමයි මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ගේම් එකට ගිහිල්ලා බලමු මේ ගේම් එක මොන වගේද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු ක්වොලිටි එකක් නැහැ. ඉතින් ඒ වුණාට දැනට මේ අවුරුද්දට ආපු සුපිරි ගේම් එකක්. ඉතින් ඒක නිසා තමයි මේ ගේම් එක මම පස්වෙනි ගේම් එක විදියට ඔයාලට හඳුන්වලා දුන්නේ. ඔයාලත් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න. වීඩියෝ එකේ හතරවෙනි ගේම් එක තමයි කම්ලා හොරර් එක්සර්සිසම් එස්කේප් කියන්නේ. මේ ගේම් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් 4.3ක රේට් එකක් තියෙනවා. හොල්මන් ගේම් ප්ලේ කරන්න කැමති අයට මේක නම් හොඳ ගේම් එකක්. ගේම් ඉන්ෆෝ කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මිලියන 5කට වඩා මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ඇප් එකේ සයිස් එක වෙන්නේ MB 318ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේ ගේම් එක ප්ලේ කරනවා නම් Android 6.0 එහෙම නැත්නම් ඊට වඩා වැඩි version එකක් වෙන්න ඕනේ. මේ ගේම් එක හඳුන්වලා දීලා තියෙන්නේ මැට් මන්ත්‍රා කියන අය. ඉතින් ඒ වගේම 2025 පෙබරවාරි 10 තමයි මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි ගේම් එකේ වීඩියෝ එකට ගිහින් බලමු මේ ගේම් එක මොන වගේද කියලා. ගේම් එක පටන් ගන්නකොටම අපිට පොඩි ස්ටෝරි එකක් බලා ගන්න පුළුවන්. දැනට 2025 රිලීස් වුණ හොරර් ගේම් වලින් මෙන්න මේ ගේම් එක නම් ගොඩක් හොඳයි. වීඩියෝ එකේ තුන්වෙනි ගේම් එක තමයි කැරම් ප්‍රෝ ශ්‍රී ලංකා කියන්නේ. මේ ගේම් එක නම් ශ්‍රී ලංකාවේම හදපු ගේම් එකක්. ඔයාලට පේනවා ඇති 4.0ක රේට් එකක් මේ ගේම් එකට තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ගේම් එකේ about එකට යන්න. ගේම් එකේ about එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සිංහලෙන්ම මේ ගේම් එක ගැන about එකක් තියෙනවා. ගේම් info කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 50000කට වඩා මේ ගේම් එක download කරලා තියෙනවා. download size එක ගත්තාම MB 49ක් වගේ පොඩි ගානක් තමයි වෙන්නේ. මේ ගේම් එක play කරනවා නම් 6.0 එකට වඩා එහෙම නැත්නම් ඊටත් වැඩි Android version එකක් තියෙන්න ඕනේ. මේ ගේම් එක හඳුන්වලා දීලා තියෙන්නේ FX Game Studio කියන අය. ඉතින් මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ 2025 මාර්ච් 2. මෙන්න මේ ගේම් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ ගේම් එක ඕපන් කරගත්තාම ඔයාලට ඔයාලගේ ලැන්ග්වේජ් එක තෝරගන්න එනවා. ඉතින් මම මෙතනින් සිංහල තෝරගත්තා. ඉතින් සිංහල තෝරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට පොඩි ගයිඩ් එකක් දෙනවා. දවසකට රුපියල් 8 ගානේ මෙන්න මේ ගේම් එකට ගෙවන්න ඕනේ. ඉතින් එන්නේ විදිහේ පේ කරාට පස්සේ තමයි අපිට මේ ගේම් එක ප්ලේ කරන්න හම්බෙන්නේ. වීඩියෝ එකේ දෙවෙනි ගේම් එක තමයි Car Simulator Driving School කියන්නේ. මේ ගේම් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් 4.6ක රේට් එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේකේ ගේම් info එක. මේ ගේම් එකත් මිලියන එකකට වඩා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඩවුන්ලෝඩ් size එක බලා ගන්න පුළුවන් MB 164 වගේ පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ. මේ ගේම් එක ප්ලේ කරන්න ඕන Android version එක 7.0 හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙන්න ඕනේ. Iron Battle කියන අය තමයි මෙන්න මේ ගේම් එක හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ 2024 දෙසැම්බර් 10. 2024 මේ ගේම් එක රිලීස් වුණාට 2025 ප්ලේ කරන්න නම් සුපිරි ගේම් එකක්. ගේම් එකේ වීඩියෝ එකට ගිහින් බලමු මේ ගේම් එක මොන වගේද කියලා.
වීඩියෝ එකේ පළවෙනි ගේම් එක තමයි Tactical Strike 3D Online FPS කියන්නේ. මේ ගේම් එක shooting game එක. ගේම් info කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මිලියන 5කට වඩා මේක download කරලා තියෙනවා. download size එක ගත්තාම MB 670ක් වගේ තමයි වෙන්නේ. මේ ගේම් එක play කරනවා නම් ඔයාලගේ Android version එක 7.0 හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මේ ගේම් එක හඳුන්වලා දීලා තියෙන්නේ Locom Games කියන අය විසින්. මේ ගේම් එක release වෙලා තියෙන්නේ 2025 මාර්තු 13. Two down. Headhunter. Relentless. ඉතින් ඔන්න ඔය තමයි අද වීඩියෝ එක ඉවරෙන්නේ. ඔයාලා ඉදලා ඉල්ලා හරි ගේම් එකක් ගහනවනම් මෙන්න මේ කියපු ගේම් එකක් ප්ලේ කරලා බලන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජය වේවා.